සර් එන්න. මොකද්ද ප්‍රශ්නේ? මට සර් හරි ඉක්මනට තරහ යනවානේ. තරහ යනවා කියන්නේ කොහොමද තරහ යන්නේ? ඒක මේ ස්වභාවය පොඩ්ඩක් කියන්න බලන්න. කවුරු හරි කෙනෙක් සර් එකම දේ 4-5 සැරයක් මගෙන් අහනකොට මට මාර විදියට තරහ යන්නේ. හරි. මට තේරෙනවා. ඔයා හොඳ බුද්ධිමත් කෙනෙක්. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ මනෝවිද්‍යා උපදෙස් දෙන ගාවට එන්නේ පිස්සු හැදිච්ච අය කියලා. නෑ. අපි හැමෝටම මොකක් හරි පිස්සුවක් තියෙනවා. පෘථග්ජන මිනිස්සු හැටියට අපි හැමෝම මොකක් හරි උම්මත් එකකින් පෙළෙනවා. නමුත් මිනිස්සු අපි වගේගෙන් උපදෙස් ගන්න එන්නේ නැහැ. ඒකෙන්නේ මේ උගක් ප්‍රශ්න වැඩි වෙන්නේ. මේ දෙයින් වැළකෙන්න ඔයාගේ තරහ යන එක වැළකෙන්න මම ඔයාලට කරන්න ඕන දේ මම කියලා දෙන්නම්. අනේ ඔව් සර් මට මාර විදියට මලපයින්නේ. මෙහෙමයි. ඔයාට යම්කිසි දෙයකට තරහ යනවා නම් ඒ වෙලාවට හිතන්න මම තරහ යන්නේ නැති කෙනෙක් කියලා. හරිද? මම තරහ යන්නේ නැති කෙනෙක් කියලා හිතන්න ඕන. අනේ මන්දා සර් ඒ ගැනත් මම හිතනවා. ඒත් මට මාර තරහක් යන්නේ. එහෙමනම් මෙහෙමත් කරේ. ඔයාට තරහ යාගෙන එනවා කියලා ඔයාට තේරෙනවනේ. ඒ වෙලාවට ඔයා එකේ ඉඳලා 100ට ගණන් කරන්න. එතකොට ඒ ගණන් කරන අතරතුර ඔයාට තරහ එන එක අඩු වෙලා යනවා. ඕවා තමයි නියම මනෝවිද්‍යාත්මක උපදෙස්. දැන් සර්ට මොන හරි දෙයකට තරහ යන්නේ නැද්ද? නෑ. අපි ඒවා හොඳට අධ්‍යයනය කරලා තරහ කියන දේ හොඳට අඳුරගෙන ඉන්න අයනේ. මට කිසිම දෙයකට තරහ යන්නේ නැහැ. මට තරහ යාගෙන ආවත් මම කරන්නේත් අර මම ඔයාලට කිව්වා වගේ හිමිහිට එකේ ඉඳලා 1 2 3 එහෙම කියලා හිතින් ගණන් කරනවා. එතකොට ඒ කේන්තිය වලපා ගන්න පුළුවන්. මම ඒකයි ඔයාලට කිව්වේ එකේ ඉඳලා 100ට ගණන් කරන්න හිමිහිට කියලා. දැන් සර්ට කෙනෙක් මොන හරි දෙයකට චෝදනා කරොත් තරහ යන්නේ නැද්ද? නෑ. මට එහෙම කිසිම දෙයකට තරහ යන්නේ නැහැ. මොකද්ද නම කිව්වේ? නෑ සර් මම තාම නම කිව්වේ නෑනේ. ඔව් නම කිව්වේ නෑ නේද? මේ මොකද්ද නම? වසන්ත මෙහෙමයි. තරහව කියන දේ පාලනය කරගත්තොත් තමයි අපේ ජීවිත ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. මට කෙනෙක් චෝදනා කරනවා නෙමෙයි බැන්නත් මට එහෙම ලේසියකින් තරහ යන්නේ නැහැ. දැන් සර්ට කවුරු හරි නිකරුණේ බයිනවා. ඒත් සර්ට තරහ යන්නේ නැද්ද? නෑ. එහෙම තරහ යන්නේ නැහැ. දැන් සර්ට කවුරු හරි ගුණ හරෙන් බයිනවා. ඒත් තරහ යන්නේ නැද්ද? නෑ. කිසිසේත්ම තරහ යන්නේ නැහැ එහෙම. කිසිම හේතුවක් නැතුව සර්ට අම්මා අප්පා අමතා බයිනවා. ඒත් සර්ට තරහ යන්නේ නැද්ද? නෑ. ඒ තරහ යන්නේ නැහැ මට. දැන් සර්ගේ සර්ටෙන් අල්ලා බිත්තිය අයින්න හදනවා. ඒත් සර්ට තරහ යන්නේ නැද්ද? මොන වරද්දක් කරනද? ඒත් තරහ යන්නේ ඔය වැරද්දක් නෙවෙයි මොන තරහ යන්නේ ආයේ. දැන් එතකොට සර්ට කොහොමද තරහ යන්නේ නැද්ද? නෑ තරහ යන්නේ නැහැ කිව්වනේ. තරහ ගැන හොඳට ඉගෙනගෙන ඉවසීම ප්‍රකට කරපු මිනිස්සු අපිට එහෙම තරහ යන්නේ නැහැ. සරයක් කිව්වනේ. අම්මා බා කියහා අය කෙහෙන් මරක් කනවා යකෝ දිවුරන්නේ මොනවද සරයක් කියවනේ තරහ යන්නේ නැහැ කියලා තරහ යන්නේ නැති හින්දා සර් ඉතින් තරහ ගිහලා තරහ යන්නේ නැද්ද ඔය කෙහෙන් මල එකම 10 පාරක් විතර අහනකොට සර් එකේ ඉඳන් 100 ගණන් කරන්න කිපිලා තෝක ඉතින් මංගුල තමයි එකම 10 යහම 10 පාරකට වඩා මංගුල විතර එනවා මොකදස් ගන්න